අපි දැන් ඔයාලා වෙක් කරන යන්න යනවා අපි තාමත් දුෂ්කර වූ ගමනාන්තයක් කරා අපි යනවා දුවිලි ඇල්ල බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නවා සන්දිස්ථානයකට ලෙබනන් වතුයායට. අපි දැන් පිවිසෙන්න යන්නේ ලෙබනන් වතුයායෙන් අපි යනවා රත්නගිරි එස්ටේට් එක බලන්න. ප්‍රාර්ථනා කරනවා දැස්ස වලාග දෙයියන්ගෙන් අපිට කරදරයක් වෙන්න එපා කියලා. අපි යන්න ගන්නවා ඔයාලට අපිත් එක්ක එන්න කියලා. එන්න අපිත් එක්ක යන්න. දැන් ඇවිල්ලා ලෙබනන් එස්ටේට් එක පහු කරලා රත්නගිරි එස්ටේට් එකට පිවිසුම් මාර්ගයට මේ ස්ථානෙට පැමිණෙන්න තියෙන ලක්ෂණ මේ ස්වභාව සෞන්දර්යය පොඩ්ඩක් අපි ඉඳගෙනමින් ඉන්නවා. ඒ කියන්නේ මේ වගේ චූටි දෙයක් වුණත් අපි කැමති නෑ මග අරින්න. ලක්ෂණ තැන් තියෙනවා චූටි තැන් වුණත් හරි ලක්ෂණයි සුන්දරයි. අපි තව කිලෝමීටර් 2-3ක් විතර වගේ උඩට යන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ වන වැස්මට අපි ළඟා වෙනවා. දැන් ඇවිල්ලා රත්නගිරි බෝඩ් එකක් තියෙනවා. ඒ රත්නගිරි බෝඩ් එක මේ වෙලාවේ මොකක් හරි විදිහකින් කැඩලා තව දෙයක් කියන්නත් ඕනේ. මේ රත්නගිරි කිව්වහම මේ ගොඩක් අය රත්නගිරිය මේ නමින් අඳුරනවා. මොකද මේ පෞද්ගලික දවස්වල මේ ඊමේල් එකක් පුමාරු වුණා මේ රත්නගිරි කියලා ලස්සන ප්‍රදේශයක්. ඇත්තටම මේක ලස්සන ප්‍රදේශයක්. නමුත් ඉන්දියාවේ තියෙන රත්නගිරි ප්‍රදේශයේ තියෙන යම් ඡායාරූප මුසු කරමින් රත්නගිරිය කියන තැනක් හදලා එතන මේ බංගලෝ එකක් වගේ එකක් හරි මේ හෝටල් එකක් හරි මේ දාලා තිබ්බා. මේ පරිසරේ නෙමෙයි ඒක ඉන්දියාවේ පරිසරයේ මේ කරපු යම් කිසිකම් මේ කාගේ හරි බොරු මේ ඊමේල් වමාරුවක්. ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන. මොකද ඔයාලා රැවටෙන්න එපා එහෙම එකක් ගැන. ඒට වඩා ලස්සනයි මේ පරිසරය. තව ඔයාලා ඉස්සරහට යනකොට අපි ඒට වඩා ලස්සන තැන් ඔයාලට පෙන්නන්න ආරාධනා කරනවා අපි කෙනෙක්. දැන් ඇවිල්ලා ඉන්නවා දුවිලි ඇල්ලේ බලා යන ගමනේ තවත් එක් සන්දිස්ථානයකට. ඇත්තටම මේ ස්ථානයේ තමයි මේ ප්‍රසිද්ධ දළුමඩුව. වාහනයකින් ඔබ ගමන් කරනවා නම් ඔබට මාර්ගය බලන්න පුළුවන් කොයි වගේ මාර්ගයක්ද කියලා. ඒ මාර්ගය වතු මාර්ගයක්. ඔබ අනිවාර්යයෙන්ම 4 wheel සහිත වාහනයකින් තමයි ගමන් කළ යුත්තේ. ඔබ පයින් එනවා නම් මේ තේවත්ත හරහා ඔබට අනිවාර්යෙන් එන්න පුළුවන්. ඔබට මේ තේවත්ත හරහා ඒ පාරම එන්න නැතුව තේවත්ත හරහා වෙන කෙටි මාර්ග යොදාගෙන එන්න පුළුවන්. ඒ ඇවිල්ලා ඔබට මේ දළුමඩුව එක සන්දිස්ථානයක්. මෙතන ඉඳන් අපිට පේනවා රත්නගිරි කන්ද පේනවා. ඒ රත්නගිරි කන්ද ඔස්සේ තමයි දුවිලි ඇල්ලට යන මාර්ගයේ කළු පාන දක්වා වැටී තියෙන්නේ. අපි දැන් රත්නගිරි කන්ද නැගගෙන යන ගමන් අපි රත්නගිරි කන්ද නැගලා ඒක මුදුනට ගිහිල්ලා ඊට ආයි පල්ලම් බෑලා ඊළඟට යනවා කළු පාන කන්ද. අපි ඊළඟට කළු පාන කන්ද නම් මෙතන පේන්නේ නැහැ. රත්නගිරි කන්ද දැන් මගක් අපි ඇවිල්ලා ඉන්නවා. මග පෙන්වන්නේ නැතුව අපි සෝත්සාහයෙන් අපි අගල සිටියම් සහ වෙනත් දේවල් භාවිතයෙන් අපි කොහොම හරි කිලෝමීටර් 15ක් විතර දුෂ්කර ගමනාන්තයක් අපි හොයාගෙන යන ගමනක් මේක. ඔයාලට අපේ ගමනේ දුක සැප බෙදා ගන්න අපි ආරාධනා කරනවා. අපිත් එක්ක එන්න කියලා. යා අපි දුවිලි ඇලි වනගත චාරිකාවේ රත්නගිරි කන්ද මුදුන ඊට එක්මානෙක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ පහු කරමින් ඉන්නේ මාන මුසු පතරක් අපි පහු කරමින් ඉන්නේ. කැපෙනවා අතපය. රත්නගිරි රත්නගිරි කන්දට අපි ගාවිනවා. මතක් කරගන්න ඕනේ මේ මානවල යද්දී එකක් ඔයාලට පොඩ්ඩක් දැනුම් දීමක් කරන්න ඕන. ඔයාලා එනකොට මේ කුඩැල්ල සඳහා විශේෂ
මේ කොටන් වලින් මසන ලද socks මේස් යුගලයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක මේ විදිහට පුඩි දාගෙන මේ වගේ කාකි වගේ අඳුමක් හදාගත්තොත් එහෙම ඔයාලට පහසුවක් වෙනවා කුඩල්ලන්ගේ කියන පිළිගැරෙන් බේරෙන්න. ඒ වගේම ඔබ මේ වගේ මොන හරි සපත්තු පාවිච්චි කරනවා නම් ඒකත් හොඳයි. මොකද මේ වල ඉන්නවා මේ විශේෂයෙන් මේ ප්‍රදේශය ආශ්‍රිත කුණ කටු. ඉතින් කුණ කටු මේ කල් පස්සෙන් යනකොට තේවතු වශයෙන් යනකොට කුණ කටු ඉන්නවා. වෙනස් සර්පයෝ ඉන්නවා. ඔබේ කකුල් ළඟින් තුවාල වෙන්න පුළුවන්. ඉතින් ඒකට ආරක්ෂාව වෙන්න ඕක. ඔබේ ආරක්ෂාව පළවෙනි වැදගත් සලකන්න. ඉතින් ලස්සන පරිසරයක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ පරිසරය පොඩ්ඩක් ඔයාලා බලා ගන්න, විඳ ගන්න. විඳ ගන්න ගම පොඩ්ඩක් මහන්සි ගන්න ගම අපි නැවත හම්බෙමු රත්නගිරි කන්ද මුදුනේදී. පරිසරෙත් විඳගෙන එන්න. දැන් කැලේ අතර යන්නේ මේක වනගත චාරිකාවක් ඇත්තටම දුවිලියලි බලන්න තමයි යන්නේ. මේක වනගත චාරිකාවක්. ඉතින් අපි කැලේ ඇස්සේ යන්නේ නොයෙක් පාදක මැද්දෙන් යන්නේ. ඉතින් අපි සාම්ප්‍රදායික සිරිත් වලට ගරු කරමි. කර්මී අපේ අමුතු මිත්තන්ගේ එකම වේදන් ගරු කරමි. අපි කැලේ බණ්ඩාර කැලේට අපි දිවිකින් කරගෙන ඉන්නවා. දිව්‍යන්ගේ ආරක්ෂාව මේ යන කණ්ඩායම ආරක්ෂාව සාමට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි. අපි සාම්ප්‍රදායික කුලෝ අපි අත්තක් කෙල්ලනවා. ඕන් දැස්විමා දම්පුජේ කින්දන් තජක්කන් ගුස්මාන සුත්‍රම් වේ කරානි පස්වන්දවා තනිරන් වන්දවා ධම්ම සංගනම ආරක්ෂා ඉතල ආරක්ෂා සැපයීම මනන්තරයක් අපි ආරක්ෂා සැපයීම බලාගෙන ඉන්නවා. අපේ සබාදයන් මෑණියෝ අපි අපි මගසල කුඩා මේ වේ පොයින්ට් එකක් වගේ දේවාලයක් දී කඩਿੱත්තක් සමග තියෙන දේවාලයක්. ඒ දේවාලයේ අසර තමයි අපි මේ මගා වෙලා තියෙන්නේ. කලින් චාරිත්‍රාන අපි පන්රක් දාලා අපි අවසර අරගෙන මොනම ආගමේ වුණත් මිනිසුන් විසින් වන්දනාමාන කරන දෙවි කෙනෙක් කරලා අපි යනවා. ඒක මම මතක් කරන්න ඕනේ මේ තැනකදී මම අර වගේ මේ මට පේනවා මේ යම් පොලිතින් මේ දේවල් දාලා තියෙනවා. තම තියෙනවා නම් වලට මේ වගේ එනකොට මේවා කවුරු දැම්මද කියන එක අපිට ඇත්තටම වැදගත් නෑ. අපි මේ දේවල් එකතු කරලා මේවා පල්ලෙහාට අරගෙන යන්න පුළුවන් නම් මොකද මේවා පරිසරයට තාමත් දිරන්නේ නෑ. දිරන්නේ නැති දේවල් මේ නකල්ස් වගේ නොයිදොල් පරිසර පද්ධතියකට තාමත් හානියක් ගෙන දෙනවා. කරුණාකරලා ඔබ මේ වගකීම ඔබට බාර දෙනවා. ඒ වගේම මේ ඔබේ යාළුවන්ට පවසන්න කරුණාකරලා මේ වගේ දේවල් වලින් බලකී පරිසරයේ එන පරිසරය ආරක්ෂා කරලා තමන්ගේ කර්තව්‍යයන් නැරඹුම ආශාවෙන් ලබා ගන්න කියලා.
ඉඳන් හතර හමාරක් විතර වගේ පැය හතරමාරක් පහක් විතර වගේ වෙලාවක් ගත කරමින් විශාල කඳු කීපයක් තරණය කරමින් කඳු බෑවුම් ඔස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නවා කඳු මුදුනකට. අපිට පේනවා ඇති මීදුම එනවා. තාමත් වැඩි අන්ධකාරයක් අපි එනකොට නම් හොඳට අවු පායලා තිබ්බා. නමුත් මේ කඳු මුදුන එනකොට මේක වැහි බලාකුළු වලින් හරි යම් කිසි බලාකුළු වලින් ආවරණය වෙලා තියෙනවා. මේ මීදුමත් එක්ක එන මේ සුළඟක් තියෙනවා. GPS උපකරණයේ උස මීටර් 1565ක් ලෙස සඳහන් වෙනවා. longitude latitude බලපුවාම අංගලීසිතෙමින් අපි බලපුවාම අපිට අනුමාන කරනවා අපි මේ ස්ථානය ලෙබනන් සෙල්ව කන්ද වෙන්න ඇති කියලා. අපි මොකද අපි මේක හරහා තමයි අපි යන්නේ. මේ කඳු මුදුන තමයි ආයේ බැහැගෙන තමයි අපි යන්නේ කළු පහන කන්දට. දැන් මේ අසලම තියෙනවා තවත් කන්දක් රිලා කන්ද. ඒක අඩි 1605ක් මීටර 1605ක් වෙනවා. අපි එයින් ඔබෙන් ඉන්නේ කියලා අපි අනුමාන කරනවා අපි මේ ඉන්නේ සෙල්ල කන්ද කියලා. අපි මෙතන ඉඳන් මේක බැහැගෙන ගියාම අපිට හම්බ වෙනවා එනසල් වාඩිය. එනසල් වාඩියෙන් අහු කරගෙන තමයි අපි දුවිලියට යන්නේ. දුවිලියේදී අපි අලුතෙන් හම්බ වෙනවා. අපි දැන් මෙතන පොඩ්ඩක් පැය භාගයක් විතර වගේ අපි හිතනවා විනාඩි 20ක් විතර වගේ ගමන් මහන්සියත් එක්ක අපි පොඩ්ඩක් විඩා නිවලා අපි යන්න කියලා. අපි සෑහෙන මහන්සියලා ඉන්නවා. මෙතන අපේ කාණ්ඩේ තනිත් අයත් මට කලින් පොඩ්ඩක් විනාඩි 5කට විතර වගේ කලින් ආවා. යාලත් පොඩ්ඩක් ගමන් මහන්සිය ගෙවාගෙන ජාවිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. අපි පොඩ්ඩක් ඒකත් හඳුනා දීමක් කරමු. අපි මේ අපේ කාණ්ඩේ නිර්මාල් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. අපේ GPS දුරකථන දත්ත වලින් නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ ඊවර පෙර දත්ත අරගෙන නිර්මාල් අපි මේ ඉන්න අපි කොයි වගේ ලොන්ගිටියුඩ් ලැටිටියුඩ් එකේ ඉන්නවද සාමාන්‍යයෙන් ඔයාලට කියන්න පුළුවන්ද අපි සාමාන්‍යයෙන් කොයි වගේ තැනක ඉන්නවද කියලා? north hours 7යි මිනිත් 25ක් සහ east hours 80යි මිනිත් 46 කියන වගේ තැනක තමයි දැන්ට තියෙන්නේ. ඒක තමයි සඳහන් වෙන්නේ මේ මීටර 1565ක් කියලා. ඔව්. මොකද මේක අපිට හම්බෙනවා සෙල්ල කන්ද නේද? සෙල්ල කන්ද කිට්ටුව තියෙන්න ඕනේ. සෙල්ල කන්ද හැබැයි මේ අංගලීසිතීමේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ සෙල්ල කන්ද මේ මෙච්චර උසක් තියෙනවා කියලා. අපි අනුමාන කරනවා ඔයාලට පුළුවන් නම් මේ දත්ත අපි දුන්න දත්ත උපයෝග කරගෙන මේ මොන කන්දද කියලා අපි මේ ඉන්නේ. මේව කරන්නේ. ඒත් එක්කම අපිත් එක්ක තව සොහියුරෙක් ඇවිල්ලා ඉන්නවා. ඔයාගෙන හඳුන්වා දීමක් කරන්න ඔයාගෙන. මම මිලිඳු රසඳන. ඇත්තටම මම අලුත් සමාජික නඩේගුරු සංගමයට සෝෆා හොඳ අත්දැකීමක්. තවත් අපේ ඉන්නවා කුරුණෑගලින් අපේ නඩේගුරු සංවිධානයේ කබරගල චාරිකාවට ඊට කලින් සහභාගී වුණා. අපිත් එක්ක ගොඩක් ඒවලට සම්බන්ධ වෙනවා. අනුභව කියන අනුභූති ශක්තිය උනේ. ශක්ති ජනක ආහාරයක් නම ගන්නේ. හොඳ අත්දැකීමක්. මේ දුවිලියලට යන මාර්ගයේ දැන් අපි සෙල්ල කන්ද පව කරගෙන පල්ලයට යන ගම ටිකක් දුෂ්කරයි. හැබැයි ඉතාම සීතල සෞම්‍ය දේශගුණයක් තියෙනවා. තාමත් අපේ ගමන් විඩාව නිවන පරිසර අපිට තුලින් තමයි අපි ගමන් කරන්නේ. ඉන්න අපිත් එක්කම පරිසරෙ අපි යන්නේ කාඩබන් වෙනසල් වගාපි ප්‍රදේශයට යන්නේ. අපි එතනදී නැවතත් අපි සම්බන්ධ වෙනවා. මේ කඩුවාර ප්‍රදේශය ළඟාවේ මේ ඉන්නේ. අපි කඩුවාර ප්‍රදේශයේ වෙනසල් වාඩි ප්‍රදේශයේ මම හිතන්නේ තව කිලෝමීටරක් විතර වගේ දුරකින් විතර වගේ තියෙන්නේ. අපි තාම හරි වැටීමක් නැහැ. අපිට තාම ළඟාවේ මොකද අපි එක තැනකදී පාර වැරදුනා. අපි නැවතත් ආයෙ හැරිලා ඉවරලා තමයි අපි මේ මාර්ගය හොයාගෙන එන්නේ. ඇත්තට මේ මාර්ගය ටිකක් අපහසුයි. يعني මාර්ගය හොයාගෙන එන්න ඕනේ. මොකද මීට කලින් අපි ගිය වාර්තාවත් කිසිම දෙයක් වාර්තාවක් අපි ළඟ නැහැ. මගේ සැලකුරු නැහැ. අපි හොයාගෙන යනවා. මොකද මේ වාඩිත් දැන් ඉස්සර තිබෙන වෙනසල් වාඩිත් දැන් ඇවිල්ලා රජයේ නැවත පවරා ගැනීමක් සම්බන්ධයෙන් තියෙන කසුකුසුවක් හේතුවෙන් කොහොමද වාඩිත් දැන් නවත්තලා තියෙන්නේ. ඒක කිසිම පුද්ගලෙක් පහුගිය කාලයක් තිස්සේ මේ වාඩි පැත්තේ ඇවිල්ලත් නැහැ. මාර්ගත් වැහිලා ගිහිල්ලා. ඉතින් මේ දීපදිත්ත
යොමු කරගෙන අපි යන ගම ඔයාලට මේ මාර්ගයේ තියෙන අපි ආව දුෂ්කර ඔයාලට මේ වැඩසටහන ගේන්න අපි මොනදින දුෂ්කරතා තමයි මේ ඔබ දකින්නේ. අපි මේ වෙනකොටත් අපි හිතන්නේ කිලෝමීටර් 14කට ආසන්න 12ක් පමණ මම හිතන්නේ ආසන්න වශයෙන් අපි කඳු හෙල් ගිරි දුර්ග මැද්දෙන් අපි දැන් ඇවිල්ලා තියෙනවා. අපි ටිකත් අපි අරගෙන අපි මේ යන්නම් ඔයාලව. සුබෝදෑසන. අද අපි තමයි අපි ඔයාලව එක්කරන ආවේ. අපි නැවතිලා හිටියා තවලන් බඹරැල්ලේ ඉඳන් අපි මම හිතන්නේ කිලෝමීටර් 18ක් විතර වගේ දුරක් ඇවිදගෙන තියෙනවා. ඇත්තටම කඳු පල්ලම් බැහැගෙන විතර වගේ අපි ඇවිල්ලා තිනවා කේම්පේ වාඩියට. කේම්පේ වාඩියට ඇවිල්ලා අපි ඊයේ රෑ කේම්පේ වාඩිය ගත කරා. අපි ඡාය තමයි අපි රෑ ගත කරේ. දැන්ලා අපි ඔය ආකාරයට තමයි වාඩි තියෙන මේ 1950 ගණන් වල දඩිසේන නායක මහත්තයා විසින් මේ ඉනසාල් වගාව සඳහා ඉඩ දීලා තිබ්බා. නමුත් නැත්නම් මේ වාඩි නෑ දැන් ඉනසාල් වගාවක් කවුරුත් නඩත්තු කරන්න මේ ඉන්නේ තාමත් මේ නකල්ස් වනාන්තරේ මැදක රණමුරේට ඔබ යනවා නම් ඔබට රණමුරේට යන්න තව කිලෝමීටර 15ක් 20ක් විතර වගේ යන්න වෙනවා. එතකොට වල්පොල මුල්ලටත් ඒ හා සමානව දුරක් හෝ ඊට වැඩි දුරක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට යන්න පුළුවන් ඇටන්වල තියෙන ගම්මානේ තියෙනවා. ඇටන්වල තමයි මේ ප්‍රදේශයට ටිකක් ළඟම තියෙන ගම්මානයක් තියෙන්නේ. මොකද ඇටන්වල ප්‍රදේශයේ ඉඳන් තමයි මේ ඉනසල් වගාවට පිරිස් ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව දැන් අපි යන්නේ බඹරැල්ල කියන ප්‍රදේශෙට. ඔබට තව දැනුවත් කිරීමක් කරන්න ඕන. ඔබ මේ වගේ ප්‍රදේශයකට සංචාරයක වනගත සංචාරයකට එනවා නම් ඔබගේ ආරක්ෂාව පිළිබඳ ඔබ සැලකිල්ලක් දෙන්න ඕනේ. ඒක සැලකිල්ල කියන්නේ ආරක්ෂාව තමයි පළමු දේ. මොකද මේ වගේ ප්‍රදේශයකට ආවහම සර්පයෝ ඉන්නවා. ඒ අමතරව වෙනත් ගල් මුල් ආදී වශයෙන් ඔබ යන මාර්ගයේ දුෂ්කරතා තියෙනවා. ඔබ ඒ පිළිබඳ ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔබ යම් කිසි අනතුරකටපත් වුණොත් මේ ප්‍රදේශයේදී ඔබ එන්නේ සමාජිකයන් 5-6 දෙනෙක් පමණ ඇතුව වෙන්න පුළුවන්. ඔය යම් කිසි අනතුරකට ඔබගේ පාදයකට හෝ යම් අනතුරකට මුහුණ දුන්නොත් සියලු දෙනාටම කරදරයක් වෙනවා. ඔබ රැගෙන යාමටත් ඔබටත් ඉතාමත් අපහසුතාවයක් සිද්ධ වෙනවා. මොකද දැන් අපිට තියෙනවා බඹරැල්ල ප්‍රදේශයට යන්න විතරක් කඳු තරණය කරන්න සිද්ධ වෙනවා. තාමත් ආයමත් ආවා වගේම ප්‍රමාණයක් යන්න තියෙනවා. ඒ වගේම ඔබ මොන ප්‍රදේශයකට ගියත් ඔබට ආයමත් කඳු තරණය කරගෙනමින් තමයි යන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඔබගේ ආරක්ෂාව පිළිබඳව ඔබගේ ශක්තිය පිළිබඳව ඔබ මනා තක්සේරුවකින් ඔබ මේ වගේ සංචාරයකට එන්න කියලා අපි දැනුවත් කිරීමක් කරනවා. ඊට අමතරව විශේෂම කාරණාවක් ඔබ මේ වගේ වනගත චාරිකාවක් ගෙනවන ඔබ මත්පැන් ගෙන ඒමෙන් වළකින්න කියලා ඉල්ලා හිටිනවා. මොකද මත්පැන් පානයෙන් පසුව සිදුවිය හැකි අනතුරු පිළිබඳ නිසි තක්සේරුවක් කිසිම කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔබ මත්පැන් රැගෙන නොඑන්න මේ වගේ තැනකට ඒ පිළිබඳ දැනුවත් වීමක් ඔබ සංචාරයේ ප්‍රථම ඔබගේ කණ්ඩායමක් සමග සාකච්ඡා කරලා කරගෙන එන්න කියලා කියනවා. ඉතින් අපි දැන් පිටත් වෙන්න යන්නේ. මොකද දැන් පොඩි පිණි බර ගතියක් වගේ තියෙනවා. බලාකුළුත් කලගුණය ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. උඹර අඩවියේ ඉන්නේ. ඉතින් අපි පිළියම් පුළුවන් තරම් ඉක්මනට අපි පිටත් වෙමු. එන්න අපිත් එක්ක යන්න. අපි යන ගමන් අපි තව දසුණු තිබ්බොත් අපිට ඔබට ඉන්න අසුර ගන්න අපි ඔබත් සමග සූදානම්. අපි පල්ලෙහා තියෙන ඉතින් කේපි වාඩි කීපයක් තියෙනවා. ඒක දැන් අතන ජන ශූන්‍යයි. මොකද දැන් වෙනසල් වගාව දැන් ඇවිල්ලා වගා කරන්නෙත් නැති ඉඳා ඒක රජෙ නිසි කළමනාකරීත්වයක් නැති ඉඳා දැන් ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොමද ඔබට දැනගන්න පුළුවන් මේ කේපි වාඩිය අපි දැන් යනවා දුවිලියල්ල මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් විතර වගේ දුරක් ඇත්තේ මම හිතන්නේ. අපි දන්නේ නැහැ කවුරු ගිහිල්ලත් නැහැ කිසිම සටහනකුත් නැහැ. අපි යනවා දුවිලියල්ල යන්න බලන්න ඉතින් මේ මාර්ගේ. දුවිලියල්ල ඔබ පුළුවන් නම් අපි ඉතින් සම්බන්ධ කරගන්න ඕනේ. නැව දැන් අපි කේම්පි වාඩිය පහු කරගෙන අපි දැන් කළු පහන
කන්ද උඩින් අපි දැන් යන ගමන් බලන්න පේනවා ඔන්න පේනවා තුන්ගිස්ගල අපි තුන්ගිස්ගල පැත්තෙන් අනිත් පැත්තට බහින්න පුළුවන් අපි එක වෙලාවක පාර වැරදිලා අපි ගියා මේ තුන්ගිස්ගල කන්ද මුදුනට ආසන්නයට ගියා ඊට පස්සේ අපි ආයෙ පාර හොයාගෙන දැන් අපි එන ගමන් තුන්ගිස්ගලින් එහා පැත්තට ගියාම මීමුරේට යන්න පුළුවන් අර තියෙන තුන්ගිස්ගල දැන් අපි යන්නේ දුවිලියල්ල බලා අපි හිතනවා තව පැයක් දෙකක් ඇතුළත අපි දුවිලියල්ල බලාගෙන යන්න පුළුවන් ඒ පාරවල් හොයාගෙන යන්නේ පාරන යන්තම් ආයෙ පැහැදිලිව දැන් මාර්ගයේ හම්බෙලා තියෙනවා අපි දුවිලියල්ලේදී හම්බෙමු ඒ අතරතුර හම්බෙන රසවත් තැන් අපි ආම ඔයාලා හසු කරගන්න අපි උත්සාහ කරනවා පේනවා තුන්ගිස්ගල ඉතාමත් ලස්සනට පේනවා මෙන්න මෙතන දුවිලියල්ලට යන පාරේ ඔයාලට පාර කැම්පස් තැනකින් වැරදුනොත් එහෙම ඔයාලට තෝරගන්න පුළුවන් මෙතන එලිමා භූමියක් හම්බ වෙනවා එලිමා භූමිය කරා ගිහලා තමයි අපිට දුවිලියල්ල බලන්න යන්න තියෙන්නේ යම් අපි එන්න ඔයාලා ඉතරන යන්න ටිකක් දුෂ්කර මාර්ගයක් යක් කේම්පි වාඩියේ ඉඳන් අපි මේ වෙනකොට කිලෝමීටර් 7ක් විතර අපි අනුමාන කරේ කිලෝමීටර් 2ක් විතර වගේ කියලා. නමුත් අපි කිලෝමීටර් 7ක් විතර වගේ අපේ කට්ටියක් අතර මග අපි GPS එකත් උපකරණේ වාදී අපි ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 3.5 අපි මං හිතන්නේ කිලෝමීටර් 5ක් විතර වගේ අපි ඇවිල්ලා තියෙනවා. අපි දැන් ඉන්නවා දූවිලියැල්ලේ මුදුනේ. ඔයාලට බලා ගන්න පුළුවන් රිවර්ස්ටන් පැත්ත අන්න රිවර්ස්ටන් තව එක ඔයාලට පේනවා. ඔයාලට පේනවා රිවර්ස්ටන් තව එක පේනවා කන්ද මුදුනේ. පිටවල පතර පැත්ත රිවර්ස්ටන් එක මානිගල මේ පැත්ත ඔයාලට පේනවා හොඳට පේනවා. ඉතින් අපි ඔයාලට පොරොන්දු වුණා වගේම නඩේගුරා සංවිධානයෙන් අපි ඔන්න ඔයාලා දියැල්ල උඩටම ගෙනාවා. අපි මේකට අපි උදේ අපි 8ට උදේ 7ට කොටුවේදී කොහොම එකතු වෙලා ආව ගමන මේක තමයි අපේ ගමනාන්තය උනේ. මේක ගමනාන්තයේ එන්න අපිට හරියටම දැන් මේ වෙනකොට වෙලාව වෙනවා දවල් 12යි. දැන් අපි ආයෙත් නැවත කොළඹ බලා පිටත් වෙන්නත් ඕනේ. මට සංඥාවක් එනවා දවල් 1යි කියලා. 11යි. එකමාරයි වෙලාව. එකමාරයි. ඉතින් අපිට දැන් ගමනාන්තයේ දැන් අපිට ආයෙ යන්න තියෙනවා කිලෝමීටර් මං හිතන්නේ 22ක් විතර වගේ යන්න තියෙනවා බඹරැල්ලට. මං දන්නේ අපිට එකමාරේ ඉඳන් දෙකමාර මං හිතන්නේ පැය 9ක විතර ගමනක් තියෙනවා. මං දන්නේ අපිට කැලේ මැද්දේ කොහොම යන්න වෙයිද මොකද අපිට අපි හතර පාරක් විතර වගේ කැලේ අතරමං වුණා GPS උපකරණයක් තිබිලා අපි හැමතැනින්ම ගිහිල්ලා නැවත පාරවල් හොයාගෙන GPS උපකරණය ආධාරයෙන් හොයාගත්තේ ඒකත් ඇවිල්ලා අපි කිලෝමීටරයකට එන්න තියෙන දුරට අපි කිලෝමීටර් 5ක් විතර වගේ ගියා. ඔයාලට යම් මතක් කිරීමක් කරනවා ඔයාලා මේ වගේ ගමනක් එනවනම් GPS උපකරණයක් ආධාරයෙන් එන්න කියලා මොකද යම් ආකාරයකින් ඔයාලට පාර වැරදුනොත් අපි එක වෙලාවක අපි ගිහිල්ලා තිබ්බා මීමුරේ පැත්තට තුන්ගිස්ගල පැත්තෙන් පාර වැරදිලා. ඉතින් ඔයාලා සමහරවිට කොයි පැත්තෙන් එනවද දන්නේ නැහැ. ඔයාලා සමහරවිට පිටවල වතන පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇටන් වල පැත්තට මීමුරේ පැත්තට. ඒකින්ද ඔයාලා යම් දැනුම් දීමක් කරනවා. අපි ඔයාලා කොහොමද ඉක්කරන යනවා පල්ලෙහාට ඉක්කරන යනවා අපේ වෙලාව ඉවර වෙගෙන යනවා. මොකද අපිට පැය 10ක 12ක විතර ගමනක් තියෙනවා. රෑ දෙකවත් වෙයි මම හිතන්නේ බඹරැල්ලට යනකොට. ඒ කියන්නේ කන්දේ තනිකර කැලෑ වැද්දෙන් යන්න වෙන්නේ. සමන්නේ අපේ ගමනාන්තයේ අපි එක්තන සංදිස්ථානයකට ඔයාලව ගෙනාවා. අපි දැන් අපගේ ගමනේ අවසාන ස්ථානය වෙන දුවිලියල්ලට ළඟා වෙලා තිනවා. ඉතාමත් අති දුෂ්කර වූ ගමනකින් පසු අපි කේම්පි වාඩියෙන් ආවේ උදේ 8:00 විතර වගේ. දැන් 3:00යි. අපි පාරවල් හොයාගෙන ලොකු රෝමකින් ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 9.5මාරක් අද රෑ බඹරැල්ලට යන්න කියලා හිතාගෙන ඉන්නවා. බඹරැල්ලට යන එක කෙසේ වෙතත් කේම්පි වාඩියට මෙතන ඉඳන් යන්න තව පැය 4ක් 5ක් වත්යි. අපි කේම්පි වාඩියට යනකොට 7වත් වෙයි කියලා අපි හිතනවා. අඩු ගානේ 6:00මාරවත් 7වත් වෙයි. දැන් පිටත් වුණොත් ඉතින් 7ට අපි රෑ වෙලා යන්න පුළුවන් කමක් නැහැ. ආයි කිලෝමීටර් 20ක් විතර වගේ යන්න පුළුවන් වෙනවා. අපි අනිවාර්යෙන් නවතින්න වෙනවා. ඉතින් කොහොමද මේක තමයි දුවිලියැල්ල. අපි ඉතාමත් අමාරුවෙන් ඔයාලා එක්කරන ඇවිල්ලා තියෙනවා දුවිලියැල්ලට. ඔයාලට පෙන්වන්නම් දුවිලියැල්ලේ පොඩි අසිරිය පොඩක් ඉඳ ගන්නත් එක්ක මෙන්න දුවිලියැල්ල. මේ ආකාරයෙන් තමයි දුවිලියැල්ල පහතට කඩා හැලෙන්නේ. මේ පහතට වැටෙන ස්ථානයේ දුවිලියැල්ල මේ ආකාරයෙන් මීටර් 50ක් පමණ කට්ටු කීපයකට මෙන්න මේ ආකාරයෙන් උඩට කඩා වැටෙනවා.
ඉතින් අපි දැන් මේ අවස්ථාවේදී ඔයාලගෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා ටෝවිඩේ ඇල්ලේ ඉඳන්. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තිනවා අපේ යන්න වෙලාව තියෙනවා. ඉතින් අපේ නඩේගුරා සංවිධානයෙන් අපි මේ ටෝවිඩේ ඇල්ල වනගත චාරිකාව ඔයාලා වික්කරණ එන්න දවස් 3ක් තිස්සේ මහන්සි වුණා. අපි අවසානයේ ජයග්‍රහණය කරා. ගොඩක් අය මෙතනට එනවා. ආවට මේක බලා ගන්න බැරි වෙනවා. අපිත් කීපාරක්දෝ පාර හොයාගන්න බැරුව තමයි අවසාන වශයෙන් ආවේ. මේකේ ලොකු ජයග්‍රහණයක්. ඒ වරකට මේක හසිරේ ගේන්න තමයි අපි කොහොම හරි මේක ගෙනාවේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා අපි දින්න මහන්සිය මේ වෙනුවෙන් ගල් මුල් වල වැටිමින් අපි කොහොම හරි ඉස්සරහට පල්ලයට ගිහිල්ලා අපි රවුම යන්නේ නැතුව අපි කල්පනා කරා ඇල්ල දිගේ උඩට නගිමු කියලා. ඒක නම් කවදාකවත් කාටවත් කියන්නේ නැහැ නගින්න කියලා. අපිට වෙන ඔප්ෂන් එකක් තිබෙනා තියෙනවා. අපි ඇල්ල දිගේ නැග්ගා. ඒක නම් ඉතාමත් භයංකාර වූ ත්‍රාසජනක අත්දැකීමක්. ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්න. අපි දැන් ඉන්නේ අවසාන තට්ටුවේ දුවේලිය ඇල්ලේ. දෙකක් තියෙනවා. ඔව්. තව එක තට්ටුවක් තියෙනවා. ඒ තට්ටුවෙන් එහාට එක උඩ තට්ටුවක් යන්න තියෙනවා. ඔව්. අන්න එක්කෙනෙක් නගිනවා. ඒ නගින හැටි ඔයාලට පෙන්නන්න. එතකොට ඒට අමතරව අපි ආව පාර මේ තියෙනවා. මෙතනින් පල්ලෙහා තියෙනවා හෙල. ඔය තියෙන්නේ. ඔක උතනින් පෙන්නන්නවත් මට යන්න එක් කරන යන්න විදියක් නැහැ. අර ලස්සනට නකස් කඳුපන්ති අර පැත්තේ ලස්සනට පේනවා. මේ දුවිරියලේ තට්ටු 12ක් තියෙනවා. දියලි 12ක් තියෙනවා. අපි මේ ගල දිගේ, හෙල දිගේ උඩින් උඩට නැග්ගා. නැගලා දැන් අපි ඉන්නේ මේකට අපි යන්න වෙලාවක් නැහැ. දැන් දැම්ම 5යි ගානක් අපිට කොහොම යන්නද කියලා දන්නේ නැහැ. කළුවරේ පාර හොයාගෙන. ඒ වෙන අවදානම තරගෙන තමයි අපි වැඩසටහන කරන්නේ. දැන් මේ වෙනකොට 8 වෙනි තට්ටුව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ තට්ටුව තව තට්ටු 3ක් 4ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ තව පොඩි තට්ටුවක් තියෙනවා. ඉතින් අපිට දැන් වෙලාවක් නැහැ. අපි යන ගමන් මම හිතන්නේ දැන් වෙලාව 5 මාට කිට්ටු වෙලා ඇති. එහෙනම් අපි යන්න සූදානම් වෙනවා. ඔබ නැවතත් ඇල්ල උඩදී ආලෝකේ තිබුණොත් සම්බන්ධ කරගන්න. අපි දැන් මේ දුවිලි ඇල්ලේ උඩ කොටසට ඇවිල්ලා ඉන්නේ. උඩ කොටස ඇත්තටම පල්ලෙහි නම් අපි උඩට ආවා. අපි මුලදීම ආවා උඩදී අපි මේ කිව්වා අපි දුවිලි ඇල්ලේ උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ දුවිලි ඇල්ලේ අපි පල්ලෙහාට ගියා. පල්ලෙහි නම් අපි දියැල්ල දිගේ එකින් එක උඩ නැග්ගා. පුදුම දුෂ්කර ගමනක්. ඊටම ත්‍රාසජනක අත්දැකීම් වලට මුණ දුන්නා. ඒවා මුණ දීලා අපි කොහොම හරි දැන් උඩට ආවා. දියැල්ල දිගේම උඩට ආවා. සමහර තැන්වලදී අපි කැලේ අල්ලගෙන අපි කොහොම හරි අපි දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් වෙලාව ඇති අපි හිතන අපි කාගෙනකවත් ඔල්ලෝසු නැහැ. අපි KPM වාඩියේ බර සෑල්ලු කරගන්න අපි සියලුම දේවල් අපි තියලා ආවේ. අපි ආහාර පාවා තියලා ආවේ. දැන් ඇවිල්ලා 5:05 වෙන විතර වගේ වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා KPM වාඩියට ඉක්මනින් යන්න. KPM වාඩියට ඉක්මනට යන්න. ඉතින් කොහොම හරි දැන් මේක තමයි ගොඩක් කට්ටිය මේ ගල් වල එක්ක දියැල්ල වැටෙන තැන කියලා ගොඩක් අය එන්නේ. මේක උඩ කොටස මේ උඩ කොටසට එන්න පුළුවන්. පල්ලෙහා කොටසට යන එක තමයි ටිකක් අමාරු. අපි කියනවා විතර මතක් කිරීමක් කරන්න ඕනේ. පල්ලෙහා කොටසට යනවනම් අඩු ගානේ ඔයාලා මේ අද දවසත් ඉන්න බලාගෙන එන්න. අපි ඇත්තටම මොකද ඒක කියන්නේ ඔයාලා පල්ලෙහා කොටසට ගිහිල්ලා එන්න පැය 6ක් විතර වගේ ආය යනවා. ඔයාලා ආයේ ඊට පස්සේ මෙතනට ඇවිල්ලා වාඩියක් නැත්නම් කැලේ වනාන්තරයක ඉන්න දෙන්නේ. වාඩියේ එනසාල් වාඩියට යන්න ඔයාලා තව කිලෝමීටර් 4ක් විතර වගේ යන්න වෙනවා. දැන් අපි යනකොට සමහරවිට අපිට රැය වෙනවා. අපි ළඟ ටෝචුත් නැහැ. අපි කොහොම හරි හොයාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ අත්දැකීම දෙන්න ඉන්න තමයි අපි මේ මහන්සි ඔයාලගෙන් අපි මේ නඩේගුරා මේක ගත්තේ. ඉතින් අපි දැන් මේක ඉවර කරනවා. ඉතින් අපි කියන්න දෙයක් තියෙනවා. අපි මේ සංචාරයේ වනගත සංචාරයේ ඉවර කරනවා. අපි දැන් මෙතනින් KPM වාඩියට ගිහලා KPM වාඩිනුත් තව කිලෝමීටර් 20ක් විතර වගේ යන්න තියෙනවා. බඹරැල්ලේ ඉඳන් නුවරටත් යන්න තව කිලෝමීටර් 38ක් යන්න වෙනවා. අපිට හෙට සමහරට හෙට රෑ 8 9 10 වෙනකොටත් අපි සමහරට බඹරැල්ල යන්න හිතාගෙන ඉන්නවා. අඩු ගානේ මේ නුවරට යන්න අපි කොළඹ යනකොට සාමාන්‍ය පාන්දර 2 වේ. ඉතින් ඒ දුෂ්කරතා මැද්දේ තමයි ගෙනාවේ. ඉතින් අපි තවත් සංචාරයක් සමග වනගත සංචාරයක් සමග ඔයාලව හම්බ වෙනවා. එතෙක් ආයිබෝන් බොහොම ස්තුතියි ඔබට.